චතුර කියන්නේ අහිංසකෙක්. එයාගේ ආසාව සින්දු කියලා ගායකයෙක් වෙන්න. මගේ ආසාව මගේ දුව ස්ථිර රැකියාව කරන කෙනෙකුට දීලා මන් නිදහස් වෙන්න. මම මේක චතුරට කියන්නේ යන්නේ නෑ. ඔය ටික තමරම කියන්න චතුරට. මං තමරින් ආයෙසරක් අහලා බලන්නම්කෝ. ආයෙසරයක් කිව්වේ? ඒ තමලි මුකුත් කිව්ව? තමලි දන්නවා ලිනාට අපිට කොච්චර හිතවත්ද කියලා. ඒ හින්දා මුකුත් කිව්වේ නෑ. මුකුත් නොකීවට මං හිතන්නේ තමලි හිතන්නේත් මං හිතන දේම තමයි. වෙන දෙයක් වෙන්නේ නැතේ. මම මේක නම් මුකුත් කියන්නේ නෑ දැන්. මිනිහත් ගේ අස්සෙම වගේ නේ. මේ ගේ අස්සේ ඉන්න ඕන මිනිස්සයා වෙන ගයක් අස්සේ රින්ගන් ඉන්නකොට මේ ගේ අස්සේ මොකෙක් හරි ඉන්න එපාය. තමුන්ගේ ආරක්ෂාවට ඕන කරන්නේ මිනිස්සෙක් නම් මිනිස්සෙක්ව ගේ අස්සට දාගත්තට කමක් නැහැ. මොකද මිනිස්සෙක්ට හිත් පිට තියෙනවා. අවුරුදු 20 ගාණක් මම මගේ මේ දෑතේ හයියෙන් ජීවත් වුණා. වයසට ගියාට පස්සේ මට ආරක්ෂකයෝ ඕනේ නැහැ. ඊයේ මොකද අපේ ගෙදර ආවේ? ලිනාඩ් ගතින් වරදක් වුණා නම් ඒකට සමාවිල්ලන්න. එහෙනම් මං හිතපු එක හරියටම හරි. මොකක්ද හිතුවේ? ලිනාඩ්ගෙන් වෙන වැරදි වලට දැන් සමාවිල්ලන්නෙත් තමුන්. නෑ. මේ වහලේ යටදී කාට හරි වැරද්දක් වුණා නම් මං ඕන කෙනෙක්ගෙන් සමාවිල්ලනවා. මං දැකලා තිබුණේ නෑනේ තමරට තරහ යනවා. දැන් දැනගත්තනේ. දැන් මොකද්ද පෙරගුම් ආපු කාරණේ? ඔව්. දැන් මමත් දැනගත්තා. පෙරගුම්ගේ නෝනා මහත්තයා මට කිව්වා ආයෙත් එහෙ එන්න එපා කියලා. එයාලට ලොකු ප්‍රශ්නයක්ලු. ඒ මොකද දන්නවද? මං එහෙ යන්නේ හාව හඳ දකින්නවා වගේනේ. නෝනා මහත්තයාට කියන්න මම ආයෙත් එහෙ එන්නේ නැහැ කියලා. ඔයත් ආයෙ මෙහෙ එන්න එපා. හැබැයි මට එක උදව්වක් කරන්න. සාලිය කියන කෙනාව හම්බුනොත් කියන්න මැරෙන්න මොහොතකට කලින් හරි මාව හම්බ වෙන්න කියලා. සාලියෝ මට හම්බ වෙන එකක් නෑ. පෙරකුම් මෙච්චර කල් මගේ දරුවගේ තාත්තගේ යාළුවෙක් විදිහට මට උදව් කළාට ගොඩක් ස්තුතියි. මම යන්න. මං හිත වැඩට එන්නේ නෑ බා. ඇයි? මාව බලන්න හිට මනමාලෙක් කියනවා. වැඩේ තියන්නේ මනමාලියෝ මාව බලන්න එන්නේ මෙහාටනේ. ගෙදරට නෙමෙයි. ඔය කියනකොට මේ කෙනෙක් එන්නේ. හිටපන්කෝ මං ගෙදරට මෙලවල එන්න.
මම ඒක අම්මට කියන්න. අම්මට දුන්නා? මොන එකටද අම්මට දුන්නේ? මම ලියමු දුන්නේ වාට කියවන්නේ. අපේ ගෙදර අම්මත් එකයි මාත් එකයි. අම්මා කියන දේ මං අහනවා මං කියන දේ අම්මා අහනවා. ඒ කන්දවා ඉස්සෙල්ලා අම්මා හම්බෙලා මාව හම්බෙන්නේ. අපේ තාත්තට කියයිද දන්නේ නැහැ. ඉතින් චතුර දෙමාපියන්ට නෝකිය මේ වගේ දේවල් කරන්න බෑනේ. ෂුවර් එකට මට තාත්තෙන් බැනුම් අහන්න තමයි වෙන්නේ. ඇයි? ඇයි ඒ කියලා අහන්නේ? හරියම රසාවක් ගන්න නැතුව ගෑනු හොයන්න ගියා කියලා. ඉතින් ඒක හරිනේ. මහාන වෙන්න නැතුව බුදු වෙන්න බෑනේ. කසාද බඳිනවා කියන එකත් මහා පණ යන වැඩක්. පණ ගියත් මොකෝ? ආදරය කරන කෙනාව කසාද බැඳන. මයන්න. මොකද බං ඔබ කල්පනා කරන්නේ? නෑ බං. එක වගේ 7 දිනක් ඉන්නවා කියන කතාව නම් සහතිකයක්. ඒ මොකද? අද උදේ වෙච්ච දේ හින්දාද? ඔව්. සමහර විට ඔය ක්ලීනින් සූට් එක ඇඳලා ගියෙත් ඒකෙල්ලම වෙන්න බෑද? පිස්සුද මචං? මම හොඳට බලාගෙන හිටියනේ. අනිත් එක මචං ඒකෙල්ලේ නොන්ඩියකුත් තිබුණා. නොන්ඩිය? ඔව්. Hello. Hello. Mr. Yohan Ratnavira? Yes. Speaking. Yohan මද කතා කරන්නේ? ඔව්. කවුද ඒ කතා කරන්නේ? කවුරු කියලා හිතන් ඉන්නේ? ඔයා අපේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ආපු කෙනෙක් නම් ආට ලියුමක් ඒ. ඒ ලියුම පිළිවෙලට වැඩ කරන්න. ඕකේ? යොහන් මං තමාලි. තමයි. කොහෙද ඉන්නේ? මම වැඩ කරන තැන ඉන්නේ. ඒ ඉතින් ඔයා මගෙත් එක්ක කතා කරේ නැත්තේ? මං අදත් දැක්ක ඔයා මේ අපේ හොස්පිටල් එක පැත්තේ කැරකිනා. මේ කමාලි ඔයා හොස්පිටල් එකේ මොනවද කරන්නේ? මං කවුද මොනවාද කරන්න කියලා ඔයාට ඉස්සරහට දැනගන්න ලැබෙයි. මං ඔයාව හම්බ වෙන්න ඉන්න. ඕන වෙලාවක එන්න. හැබැයි තනියම නෙමෙයි. ඔයා එනකොට අම්ම එක්ක හරි තාත්තා එක්ක හරි එන්න. එතකොට පළවෙනි සැරේම වැඩේ හරියයි නැත්තම් වැරදි. එහෙම හොඳයිනේ. මං අද හවස 5ට එන්නද? හැබැයි තනියම නම් එන්න එපා. තනියම આવොත් මාව හම්බෙන එකක් නැහැ.